අපේ පාරම්පරික වෙදකමේ ඉතාමත් වටිනා ඖෂධීය ශාකයක් ලෙස විනිවෙල් ගැට හඳුන්වන්න පුළුවන්. ශරීරය සුවපත් කරමින් රෝග රැසකට සහනය ලබා දෙන මේ ස්වභාවික ඖෂධය පුරාණ කාලයේ සිටම ආයුර්වේද ප්‍රතිකාරවල බහුලවම භාවිතා වුණා. විනිවෙල් ගැටවල අඩංගු ප්‍රබල ඖෂධීය ගුණ ශරීරය ඇතුළතින් පිරිසිදු කරමින් සෞඛ්‍ය සහ රූප ලාවන්‍ය දෙකම ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. අපිට විනිවෙල් ගැට ලබා දෙන ප්‍රධානතම ප්‍රතිලාභ තමයි ශරීරයේ උෂ්ණත්වය සහ උණ අඩු කිරීමට උපකාරී වෙනවා. රෝග ප්‍රතිරෝධක ශක්තිය වැඩි කරනවා. ශරීරයේ විෂද්‍රව්‍ය ඉවත් කිරීමට සහාය වෙනවා. සමේ කැලල් කුරුල්ලෑ සහ චර්ම රෝගවලට ගුණදායකයි. රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වෙනවා. දියවැඩියාව පාලනයට සහාය වෙනවා. ඇඟේ වේදනා සහ ඇඟේ අමාරු අඩු කිරීමට සහාය වෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සක්‍රිය කරනවා. ශරීරයේ අධික තෙහෙට්ටුව සහ දුර්වලතාවය අඩු කරනවා. සෙම් ප්‍රතිශ්‍රාව සහ කැස්ස සඳහා දේශීය පානයක් ලෙස භාවිතා කරනවා. භාවිතා කරන ආකාරය විනිවෙල් ගැට කැබිලි කීපයක් වතුරට දමලා තම්බල පානයක් ලෙස බොන්න පුළුවන්. සමහරු එයට ඉඟුරු, කොත්තමල්ලි, පාවට්ටා, කොළ එකතු කර සුවදායක ඖෂධීය පානයක් ලෙස භාවිතා කරනවා. සැලකිල්ලට ගන්න ඕනෑම ඖෂධ ද්‍රව්‍යයක් වගේම විනිවෙල් ගැටත් අධික ලෙස භාවිතා කිරීමෙන් වැළකීම වැදගත්. විශේෂ රෝග තත්ත්ව තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ස්වභාවික සත්කාර වලින් ශරීරයත් රූල් සපුවත් ආරක්ෂා කරගනිමු. දේශීය වෙදකමේ වටිනාකම නැවතත් ජීවිතයට එක් කරගමු. මේ වගේ ස්වභාවික සත්කාර තවත් ගැන ගන්න ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.